කාර්යාලයට යන අතරතුර රමේෂ් පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන අතර ආපසු එන අතරතුර ඔහු පැයට කිලෝමීටර් 45ක වේගයෙන් ගමන් කරයි. ඔහු ගමනේ මුළු ගමනේ ඔහුගේ සාමාන්‍ය වේගය කොපමණද? මේකත් ඉතාම පහසු ගැටලුවක්. මේක විසඳද්දී සාමාන්‍ය වේගය ගණනය කිරීමට අදාළ සූත්‍රය දැනගෙන ඉන්න ඕන. සාමාන්‍ය වේගය කියලා කියන්නේ ගමන් කළ මුළු දුර ගත කළ මුළු කාලයෙන් බෙදුවම ලැබෙන උත්තරය. ඉතින් මේකෙදි දුර ස්ථාවර වෙන අවස්ථාවේදී සාමාන්‍ය වේගය ගණනය කරන්න වෙනම සූත්‍රයක් තියෙනවා. 2xy බෙදීම x ධන y කියන සූත්‍රය ගන්න පුළුවන්. x හා y කියලා හඳුන්වන්නේ වේගයන්. ඒ වගේම කාලය ස්ථාවර අවස්ථාවේදීත් සාමාන්‍ය වේගය ගණනය කරන සූත්‍රයක් තියෙනවා. x ධන y බෙදීම 2 කියලා. ඉතින් මේ සූත්‍ර තුන ඔයාලට කටපාඩමේ තියෙන්න ඕන. ඉතින් මේ සූත්‍රය භාවිතා කරලා පහසුවෙන් මේ ගැටලුව විසඳන්න පුළුවන්. මේකෙදි ගමන් කළ දුර සමාන වෙන අවස්ථාවක් හින්දා සාමාන්‍ය වේගය 2xy බෙදීම x ධන y කියන සූත්‍රයෙන් මේක විසඳන්න පුළුවන්. සහ y වෙනස් වේග දෙකක් වෙන හින්දා සාමාන්‍ය වේගය 2 වැඩි කිරීම 45 වැඩි කිරීම 30 බෙදීම 45 ධන 30 කියන විදිහට විසඳන්න පුළුවන්. මේක විසඳුවම අපිට පැයට කිලෝමීටර් 36යි කියලා උත්තරේ ලැබෙනවා.